හරි. ඉතින් අපි 2022 31 වෙනි MCQ එක බලමු. ඉතින් මේ වගේ කම්බියක් දීලා තියෙන අසමාන හරස් කඩක් තියෙන. එතනදී ප්‍රකාශන තුනක් දීලා තියෙනවා. ඉතින් ප්‍රතිරෝධය ගැන. ප්‍රතිරෝධය රඳා පවතින්නේ මොනවා මතද? 1 කම්බියේ දිග, 2 හරස් කඩ වර්ග ඵලය, 3 උෂ්ණත්වය, 4 වෙනි එක මොකද්ද? සෑදී ඇති ද්‍රව්‍ය. ඉතින් මේ ටිකම තමයි කම්බියක ප්‍රතිරෝධය කියන එක රඳා පවතින්නේ. ඉතින් අපි මෙතනින් මෙන්න මෙයාවයි මෙයාවයි දෙන්නම එළියට ඇදලා හදා ගන්නවා සමීකරණයක් R සමානයි ρ L බෙදීම A කියලා. එතකොට මෙතනදී දිගයි හරස් කඩ වර්ගඵලයෙන් මෙන්න මෙතනින් එළියට ඇදලා මේ ρ කියන නියතයක් හදා ගන්න. එතකොට මේ ρ කියන නියතය රඳා පවතින්නේ උෂ්ණත්වය මතයි. අනිත් එක මොකද්ද? සෑදී ඇති ද්‍රව්‍ය මත. ρ කියන එක සලකන ද්‍රව්‍යයක් සඳහා සලකන උෂ්ණත්වයකදී නියතයක්. සලකන ද්‍රව්‍යයක් සඳහා සලකන උෂ්ණත්වයකදී නියතයක්. එතකොට මෙතන අහනවා කම්බිය තුල ධාරාව සෑම තැනකදීම එකම වේ කියලා එකක් දෙන්න. ධාරාව කියන්නේ මොකද්ද? ධාරාව කියන්නේ තප්පරයකදී එන ඒකක කාලයකදී ගලන ආරෝපණයට තමයි අපි ධාරාව කියලා කියන්නේ. එතකොට මෙතනින් එන ආරෝපණ ප්‍රමාණය අනිවාර්යෙන් මෙතනින් පිට වෙන්න ඕනේ. ආයි වෙන තැන නැහැ. එතකොට සෑම තැනකදීම ඒකක කාලයකදී දැන් මෙතනින් හිතන්න ඒකක කාලයකදී ආරෝපණ Q ප්‍රමාණයක් ආව නම් මේ Q ප්‍රමාණය මෙතනින් යන්නත් ඕනේ. මොකද අතරමැද රැඳෙන්න තැන මොකුත් නැහැ. එහෙනම් මෙතනදී ධාරාව නියතයක් සම්බන්ධ තියෙනවා. මොකද ඒකක කාලයකදී ගන්න ආරෝපණ ප්‍රමාණයට මෙතන කිසිම බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට කම්බිය තුනී කොටසේ ක්ෂමතා උත්සර්ජනය පළල් කොටසේදී වඩා වැඩිය. හරි. දැන් මෙතනදී ධාරාව නියතයක් නේ. එතකොට I කියන කෙනා නියතයක්. එතකොට දැන් ක්ෂමතා උත්සර්ජනය බලන්න මේ හරියේදී දැන් මේ R සමානයි ρ L බෙදීම ඒට අනුව A වැඩි වෙන තැන්වලදී නේ A වැඩි වෙන තැන්වලදී R අඩුයි. දැන් මේ හරියේදී R අඩුයි. මේ හරියේදී R අඩුයි. මේ හරියේදී R වැඩි නේද? හරි. එතකොට A වැඩි වෙන තැන්වලදී R අඩුයි. ඒ අඩු වෙන තැනදී R වැඩි. ඉතින් R වැඩි තැන්වලදී මොකද වෙන්නේ? R වැඩි වෙන තැන්වලදී අපි ගන්නවානේ P සමානයි VI කියලා සමීකරණයක් තියෙනවා. ආයි V වලට V සමානයි IR දැම්මොත් P සමානයි I වර්ගය R කියලා එකක් තියෙනවා. I P සමානයි V වර්ගය බෙදීම R කියලා එකක් තියෙනවා. දැන් මේ සමීකරණය ගත්තොත් මේ තැන්වලදී R වැඩි වෙනවනේ. R වැඩි වෙද්දී I නියතයි. එතකොට ක්ෂමතා උත්සර්ජනය මේ තැන්වලදී වැඩි. කම්බිය තුනී තැන්වලදී මේ I කම්බියදීම නියතයිනේ. හැබැයි R වැඩි වෙනවා කම්බිය තුනී තැන්වලදී. R වැඩි වෙනවා. එතකොට P හැම තැනකදීම මේ P මේ වගේ තැන්වලදී වැඩි වෙනවා. එහෙනම් දෙවෙනි එක හරි. ඊළඟ තුනී කොටසේදී ඉලෙක්ට්‍රෝන ප්‍රාවිත ප්‍රවේගය පළල් කොටසේදී වඩා වැඩිය. තුනී කොටසේදී ඒ කියන්නේ මේක තුනී වෙද්දී මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ධාවිත ප්‍රවේගය මේ වැඩි වෙන්න ඕනේ මේ අනිත් තැන් වලදීට වඩා. මොකද ධාරාව නියතව තියාගන්න I සමානයි AVNE. එතකොට මෙතනදී හැමතැනදීම I නියතයි. එතකොට N කියන එකත් නියතයි, E කියන එකත් නියතයි. එතකොට මේ A අඩු වෙද්දී V වැඩි වෙන්න ඕනේ. ධාරාව නියතව තියාගන්න ඒ දේ වෙන්න ඕනේ. එතකොට හරි උත්තරය වෙන්නේ මෙතනදී 3 වෙනි එක. ABC සියල්ලම සත්‍යයි.